ආයිබෝවන් කවදා හරි හිතලා තියෙනවද අපි S2 දකින දේ ඇත්තටම ඒ විදිහටමද පවතින්නේ කියලා? අපි පාවිච්චි කරන වචන මේ වචන ඇත්තම යථාර්ථය අපෙන් වහනව වෙන්න බැරිද? අද අපි කතා කරන්න යන්නේ අපේ දැක්ම සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන් අදහසක් ගැන. හරි. එහෙනම් මේ වගේ දෙයක් ගැන ටිකක් හිතමු. ලී කැලි වගේක් අරගෙන ලණුවකින් එකට බැඳලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මොකද්ද මේකට කියන්නේ? මිටියක් නේද? ඒත් එක මොහොතක් නවතිමු. ඇත්තටම මිටිය කියලා දෙයක් එතන තියෙනවද? නැත්නම් එතන තියෙන්නේ ලී කැලි ටිකකුයි ලණුවකුයි විතරද? මෙන්න මෙතනදි තමයි දැක්මවල දෙකක් එකිනෙකට ගැටෙන්නේ. බලන්න පළවෙනි එක තමයි සම්මුති දෘෂ්ටිය. ඒ කියන්නේ ඉතින් අපේ එදිනෙදා ලෝකය අපි දේවල් දකින සාමාන්‍ය විදිහ. ඒ විදිහල බැලුවම ඒක මිටියක් තමයි. හැබැයි පරමාර්ථ දෘෂ්ටියෙන් බැලුවොත් ඒ කියන්නේ নিরপেক্ষ සත්‍ය පැත්තෙන් මිටිය කියන්නේ අපේ මනස හදාගත්ත ලේබල් එකක් විතරයි. ඇත්තට මෙතන පවතින්නේ ලී කැලි ටිකක් විතරයි. ඉතින් තේරෙනවා නේද මෙතන තියෙන තීරණාත්මක කාරණය? මිටිය විතරක් නෙවෙයි පුටුව, ගෙදර, මිනිස්සයා වගේ අපි පාවිච්චි කරන හැම වචනයක්ම ඇත්ත තමයි යථාර්ථය උඩින් දාපු ආවරණයක් වගේ. මූලාශ්‍රවල කියවෙන විදිහට අපි කොයිතරම් වැරදි වැටහීම් වලට මුල පිරෙන්නෙත් මෙන්න මේ භාෂාවේ මායාවෙන්. හොඳයි. මෙන්න මේ තැනට තමයි අභිධර්මයේ අපිට පරමාර්ථ ධර්ම කියන සංකල්පය අරගෙන එන්නේ. මොනවද මේ පරමාර්ථ ධර්ම කියන්නේ? සරලවම කිව්වොත් අපි පාවිච්චි කරන නම් වලින් එහාට ගියාම යථාර්ථයේ තියෙන මූලිකම තවත් නම් කඩන්න බැරි নিরপেক্ষ සත්‍යයන්. ඇත්තටම අභිධර්මයේ හරය වෙන්නෙම මෙන්න මේ සත්‍යයන් එකින් එක විග්‍රහ කරන්නේ. ඉතින් මේ පරමාර්ථ ධර්ම හැම නැත්නම් මේ নিরপেক্ষ සත්‍යයන් ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. ඒ තමයි චිත්ත, ඒ කියන්නේ සිත, චෛතසික, ඒ කියන්නේ සිතත් එක්කම ඇතිවෙන මානසික ගුණාංග, රූප, භෞතික ද්‍රව්‍ය සහ නිබ්බාන, ඒ කියන්නේ උත්තරීතර යථාර්ථය. දැන් මේ පද්ධතියම හරිම ගැඹුරුයි. ඉතින් ඒ නිසා අද අපි අවධානය යොමු කරමු මේකෙන් වඩාත්ම අපිට අල්ලගන්න ලේසි කොටසට. ඒ තමයි රූප, එහෙම නැත්නම් භෞතික ලෝකයේ ඇත්තම ස්වභාවය මොකක්ද කියන එකට. හරි. එහෙනම් අපි දැන් බලමු වස්තුවක් කියන්නේ ඇත්තටම මොකද්ද? ඒක ඇත්තටම එකම එක දෙයක් විදියට පවතින දෙයක්ද? හොඳයි, මේක තේරුම් ගන්න අපි හැමෝම දන්න ඝනයි ස්ථිරයි කියලා අපිට හිතන දෙයක් අතට ගමු. මොකක්ද? හිතමුකෝ ගලක්. හැබැයි අභිධර්මයට අනුව මේ ගල කියන සංකල්පය අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම කඩලා විග්‍රහ කරලා බලන්න. හරි. මුලින්ම තියෙන්නේ පඨවි ධාතුව. මතක තියාගන්න මේක පොළව කියන එක නෙවෙයි. ඒකේ තියෙන ගුණය. ඒ කියන්නේ තද බව, රළු බව, එහෙම නැත්නම් මෘදු බව කියන ගතිය. දැන් ගලක තද ගතිය අපේ අතට දැනෙන්නේ අන්නේ පඨවි ධාතුව නිසා. වැදගත්ම දේ තමයි මේක ද්‍රව්‍යයක් නෙවෙයි. මේක ලක්ෂණයක්. ඊළඟට එනවා ආපෝ ධාතුව. ආයමත් කියන්නම් මේක වතුර නෙවෙයි. වතුරේ තියෙන ඇලෙන්න බැඳෙන ගතිය. හිතන්නකෝ සිමෙන්ති කුඩු ටිකකට වතුර නැතුව එකට බැඳලා තියන්න පුළුවන්ද? බෑ නේද? අන්න ඒ වගේ ආපෝ ධාතුව තමයි අනිත් මූලික ගුණාංක ටික විසිරීලා යන්න නොදී එකට බැඳලා තියන්නේ. හරි. තුන්වෙනියට එන්නේ තේජෝ ධාතුව. මේකත් ගින්දර නෙවෙයි. ඒකේ තියෙන උණුසුම හෝ සිසිලස. ඒ කියන්නේ උෂ්ණත්වයේ ගුණය. බලන්න හැම භෞතික වස්තුකම යම්කිසි උෂ්ණත්වයක් තියෙනවනේ. ඉතින් ඒ වස්තුන් කල්යද්දි වෙනස් වෙන්න, මේරීමට ලක් වෙන්න අන්න ඒකට මේ තේජෝ ධාතුව බලපානවා. අන්තිමට එනවා වායු ධාතුව. මේක හුලගම නෙවෙයි. මේක තමයි චලනය, පීඩනය, තල්ලු කිරීමේ ශක්තිය. සරලවම වස්තුවක් එක තැනක තියෙන්නත්, ඒ වගේම චලනය වෙන්නත් මේ ගුණය අත්‍යවශ්‍යයි. ඇත්තටම කිව්වොත් හැම භෞතික දෙයකම ඇතුලේ තියෙන ගතික ශක්තිය තමයි මේ. ඉතින් දැන් පැහැදිලි නේද? අපි ගල කියලා හඳුන්වන දේ ඇත්තටම තනි ස්ථිර වස්තුවක් නෙවෙයි. ඒක තද බව, බැඳෙන ගතිය, උෂ්ණත්වය සහ චලනය කියන මූලික ගුණාංග හතරේ එකතුවක්. ඒක නිකම් එකතුවක් නෙවෙයි. නිරන්තරයෙන් වෙනස් වෙන ගතික ක්‍රියාවලියක් විතරයි. හරි. මේ ඔක්කොම ටිකක් දාර්ශනික කාරණාව වගේ නේද? ඒත් මේක දැනගත්තා කියලා අපේ ජීවිතේට ඇත්තටම මොකක්ද තියෙන ප්‍රයෝජනේ? මේ වගේ දැක්මකින් අපේ මනසට ලැබෙන වෙනස මොකක්ද? භෞතික දේවල් අපි හිතන තරම් ස්ථිර තනි දේවල් නෙවෙයි කියලා අපි දැක්කා. ඉතින් මේ වගේ දැක්මක් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? මේක නිකම්ම නිකම් ඔළුවට දාගන්න ව්‍යුක්ත දැනුමක් විතරද? කොහෙත්ම නෑ. මේ දැක්ම අපේ හිතන විදිහම සම්පූර්ණයෙන්ම කනපිට හරවනවා. අපි දේවල් දිහා බලන්න පටන් ගන්නවා ස්ථිර වස්තුන් විදියට නෙවෙයි, නිරන්තරයෙන් ගලාගෙන යන ක්‍රියාවලින් විදියට. හිතන්න එහෙම දකිද්දි ඒ తాවකාලික දේවල් වලට තියෙන දැඩි බැඳීම, අල්ලගෙන ඉන්න තියෙන උත්සාහය ඒක ඉබේටම අඩු වෙනව නේද? අන්න ඒක තමයි මානසික පීඩණයෙන් මිදිලා සංසුන් මනසකට යන්න තියෙන මාර්ගය.
ඉතින් අවසාන වශයෙන් මේ සම්පූර්ණ විග්‍රහය හරයම තමයි මේ. අපේ මනස හදන ගල, මිටිය, මම වගේ ලේබල් වලින් එහාට ගිහින් ඇත්ත යථාර්ථය දකින්න පුරන් වෙනවනම් ලෝකයේත් හිත අපිට තියෙන සම්බන්ධය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒකෙන් ලැබෙන්නේ ඇත්තටම විශාල මානසික නිදහසක්. ඉතින් යන්න කලින් හිතන්නට පොඩි දෙයක් ඉතුරු කරලා යන්නම්. අපි අද ගල කියන සංකල්පය කඩලා බැලුවා. ඒ වගේම අපි සාර්ථකත්වය, සතුට, එහෙම නැත්නම් මම කියලා හඳුන්වන දේත් ඇත්තටම අපි හිතින් මවාගත්ත ලේබල් එකක් විතරක් වෙන්න බැරිද? ඒ ගැන මොහොතක් හිතලා බලන්න.